අපිට හරි හිතුණා වෙනස්ම දෙයක් try කරලා බලන්න. අපි ගත්ත ජාති ටික තමයි මේ. ඉතින් පේන විදිහට නම් ගොඩක් ලොකු පෝෂන් එකක් තියෙනවා වගේ. මේ තියෙන විදිහට ඔයගොල්ලෝ පේනවා ඇති. මේ ආස හිතෙනවා දැක්කම කන්න හිතෙන්නේ. එහෙමයි. සයිසියම තියෙනවා. එහෙනම් මේ අපි නම් ගිහින් එන්න. ඔව්. ඔව් අනිවාර්යෙන් මම දන්නේ මේ නැත්තම් මේ මීට කලින් දානවා. ඕඩර් ඔව්. ඊයේනේ ගියේ. හරි යාළුවනේ ඉතින් අපි රාමෙන් දෙක ගෙදරට ගෙනාවා. ඉතින් අපිම ගිහිල්ලා ගත්තේ මේ Uber එකෙන් දැම්මේ නෑ. මොකද අපේ ගෙවල් ළඟ ඉඳලා විනාඩි 10ක විතර දුරක් තමයි මේ තනිඳුලා ගෙදරට තියෙන්නේ. ඉතින් ඒක නිසායි අපි ගිහිල්ලා ගත්තේ. දැන් ඔය මම ඕපන් කරන එක යාළුවනේ ඒක තමයි ස්පෙෂල් මික්ස් රාමෙන් කියන එක. මේක යාළුවනේ සොසේජස් එතකොට ඉස්සෝ චිකන් බිත්තර හොඳ ලොකු බිත්තරයක් දාලා තියෙනවා. මේ අපි බලමු ඉස්සරහට කොහොමද කියලා ඒකේ තත්ත්වේ. ඉතින් මේකේ දැන් ඕපන් කරන එක තමයි යාළුවනේ මේකට නම කියන්නේ ප්‍රෝන් රාමෙන් කියන එක. ඉතින් එයාගේ මෙනු එකේ එයා රෙකමන්ඩ් කරපු දෙකක් තමයි මේ දෙක. අපි ගන්න කලින් ඇහුවා ඇත්තටම මේ මොකද්ද හොඳම කියලා. එයා තමයි මේ දෙක රෙකමන්ඩ් කරේ. ඉතින් ඔයගොල්ලෝ පේනවනේ ලස්සන කොහොමද කියලා. මම ගත්ත එක නම් යාළුවනේ ගොඩක් ಜಾති ඇඩ් කරලා තිනවා. ඒකට ඉස්සෝ චිකන් හතු ඊට පස්සේ සොසේජස් බිත්තර ඒ වගේ ಜಾති ඇඩ් කරලා තින්නේ. ඉතින් මම හිතනවා කෑම එක හොඳ රසට තියෙයි කියලා. ඉතින් මේව තමයි පෝෂන් එක තියෙන්නේ. ඇත්තටම හොඳ පෝෂන් එකක් තියෙනවා අපිට පේන විදිහට. අපි එහෙනම් try කරලා බලමු කොහොමද කියලා. ආයි ඔයාලට කොහොමද? අද අපිට නිවාඩු දවසක්. ඉතින් අපිට හිතුණා අද ගෙදර උයන්නේ නැතුව මොනවා හරි කඩෙන් ගෙනල්ලා කන්න ඕනේ කියලා. හැමදාම අපි කන්නේ රයිස් හරි කොත්තු හරි මොනවා හරිනේ. ඉතින් අපිට හරි හිතුණා වෙනස්ම දෙයක් try කරලා බලන්න. අපේ යාළුවෙක් කොරියන් ෆුඩ්ස් කරනවා. කියන්නේ කොරියන් රාමෙන් විතරයි දැනට එයා කරන්නේ. ඉස්සරහට එයා ෂොප් එකක් දාන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එයාගේ Uber Eats එකේ තමයි දැනට එයා ඔන්ලයින් විදිහට තමයි මේක කරගෙන යන්නේ. ඉතින් අපි දෙන්නට හිතුණා අද එයාගේ ෂොප් එකෙන් කොරියන් රාමෙන් දෙකක් ඕඩර් කරලා කාලා බලන්න. ඉතින් අපි දෙන්න ඕඩර් කරගත්ත රාමෙන් දෙක තමයි මේ. ඉතින් යාළුවනේ මෙයා මේ අපේ ඉස්කෝලේ යාළුවෙක්. ඒ කියන්නේ අපේ පන්තියේ ඉඳපු නේද? නම කිව්වොත් එහෙම නම තරිඳු. එයාගේ ෂොප් එකේ නම තමයි කොරියන් මමි. ඉතින් අපිට කෝල් කරලා කිව්වම එහෙම මේ කඩයක් මෙහෙම මේ ඕපන් කරන්න හදන්නේ. ඉතින් තාම ඕපන් කරන්නේ එයා දැනට කරගෙන යන්නේ Uber Eats එකේ මේ ඩිලිවරි කරන එක. ඉතින් ඕගොල්ලොත් බණ්ඩාරගමාවට ඉන්නවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ එයා වෙන පැතිවලට ඩිලිවරි කරනවා ඇති. හරියටම දන්නේ නැහැ ඒක යාළුවනේ. අපි ඔක්කොම කලින් දැන් ඉතින් මේ කෑමෙන් කාලෙම කොහොමද කියලා රස නේද? මේ ඉතින් පේන විදිහට නම් හොඳට තියෙනවා. ඔයගොල්ලෝ දැන් කලිනුත් දැක්කා. මේ විදිහට මේ හොඳට කෑම එක තියෙනවා. ඉතින් අපි දෙන්නම ගත්තේ මේ රාමෙන්. රාමෙන් තමයි ගත්තේ. මෙයා ගත්තේ මේ ස්පයිසි මික්ස් එකනේ. ඔව් ස්පයිසි මික්ස් එක. මම ගත්තේ මේ ගැන ඔක්කොම තියෙන එකක් යාළුවනේ. මේකේ තියෙනවා ඉස්සෝ තියෙනවා, චිකන් තියෙනවා, හතු තියෙනවා, බිත්තර තියෙනවා. ඔක්කොම තියෙන මික්ස් එකක් තමයි අපි මෙයා ගත්තේ. එතකොට ඔයගලන්ට මේවා වෙනස් කරගන්න පුළුවන් ඔයගලන්ගේ කැමැත්ත අනුව. මේක මධ්‍යම සැර සාමාන්‍ය සැර අධික එකකුත් තියනවා කියලා යකව සැර අඩුම එකකුත් තියනවා කියලා කිව්වා. අපි එනම් මේ වැඩි කතා නැතුව කාලා බලමුනේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම කියනොත් මට මේ තියෙන විදිහට ඔයගොල්ලෝ පේනවා ඇති. මේ ආස හිතෙනවා දැක්කම කන්න හිතෙන්නේ. එහෙමයි. මේ දෙකකුත් එව්වා. අපිට තාම එච්චර ඒකෙන් බෑ කන්න. ඒ නිසා අපි ඉතින් සාමාන්‍ය හැන්දක් ගත්තා. හැන්දෙන් කන්න බැරි වුණොත් අතින් හරි කනවා. ඔව් මම නම් යන්නේ හැන්ද ගන්නෑ. මොකද මට මේක තියෙන විදිහට අර හැන්දෙන් කන්න පොඩ අමාරුයි. ඉතින් මම කන්න හදන්නේ අතින්. ඉතින් ඔයාලා නම් අවුලක් ගන්න බැරි වුණොත් අතින් මාත් කනවා. ඔව්. අපි එනවා වැඩි කතා නැතුව කාලා බලමු එහෙනම්. කොහොමද කියන්නේ? මේක තියෙනවා ගොඩක් ಜಾති දාලා තියෙනවා. බිත්තරයි පළවෙනි පළවෙනි කට කාලා මම හිතන්නේ මේ ලුණුද මන් දන්නේ මේ දාලා තියෙන මේ තියෙන පළවෙනි කට මේ විදිහට තමයි තියෙන්නේ නූඩල්ස් එක. හොඳයි. නෑ ඉතින් ඔයාලට පේන දේ යනවා ලොකු ඉස්සෝ මේකට ඇඩ් කරලා දිනවා මෙයා. මෙයා දැක්කම නම් ආසයි. ඔව් මට දාලා දිනවා හෙන්න ගොඩක් මේ මගේ එකේ පුරවල සොසේජස් තියෙනවා, ඉස්සෝ තියෙනවා, බිත්තර තියෙනවා, චිකන් තියෙනවා. තව පොඩි මොකක්ද ජාතියකුත් තියෙනවා. අපි කාලා බලමු. ඇත්තටම රහයි බොරු කියන්න ඕනේ. රහක් තියෙනවානේ. රහක් තියෙනවා.
අත්තර රහයි. හොඳයි වට දන්නේ අනික මේකට අර හතුත් දාලා දිනවනේ හතුත් තියෙනවා එතකොට මේකේ මේ ಜಾති ගොඩක් තියෙනවා ඔයගලන්ට මේවට ඕනනම් එක්ස්ට්‍රා චීස් ඇඩ් කරගන්න මේව කරගන්න පුළුවන්. ඔව් Uber Eats එකට කියලා ගැවුවට පස්සේ කොරියන් මමී කියලා ඔක්කොම විස්තරට කියනවනේ එයාගේ තියෙන මෙනු එක එතකොට ඇඩ් කරගන්න පුළුවන් දේවල් ගානත් එක්කම ඔක්කොම වැටෙනවා මේ ඉතින් බොරු කියන්න ඕනේ නැහැ ඇත්තටම මම හිතුවේ නෑ මෙච්චර රහයි කියලා මා රහක් තියෙනවා එතනම හරිම රහයි. අර අපි ගෙදර හදාගන්ත මම ගෙදර හදලා දිනවා රාමෙන් අර ඊට වඩා ගොඩාක් රසයි. බොරු කියන්න ඕනේ යාළුවනේ ඇත්තටම සුපිරි රහක් තියෙන මම හිතුවේ මම මේ රාමෙන් වලට ඇත්තටම කැමති නෑ මේ දැන් අර යාළුවෙක් කිව්වට පස්සේ නොගිනුත් බෑනේ ඉතින් ඒක නිසාමයි මම මේ ගිහිලා ගත්තේ ඇත්තටම ඉතින් සර්ප්‍රයිස් වුණා මේ මාර රහක් තියෙන ඇත්තටම බොරු කියන්න ඕනේ මම නම් ආසයි රාමෙන් වලට කොහොමද මෙයා ඉස්සර ඉඳන්ම කැමති අපි එන්න දැන් ඉතින් මේ නිදාසේ ගන්නත් බැන්නේ ඒක නිසා මේ අපි දැන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා